කළුතර විද්‍යාලයේ මාධ්‍ය ගැන සඳහන් කළොත් ඔව් ඇත්තටමයි මේ කළුතර විද්‍යාලයේ මාධ්‍ය සංස්ථ ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම මේ මාධ්‍ය සංස්ථේ පටන් ගන්නේ 2003 වර්ෂයේ. මල්ලයාට මඟ පෙන්වීම කරන්නේ මාධ්‍ය සංස්ථේ බාර ආචාර්ය සී ජිනසේන සිල්වා ගුරු පියාණන්. ඉතින් එතුමන්ගේ මඟ පෙන්වීම යටතේ අද කළුතර විද්‍යාලයේ මාධ්‍ය සංස්ථේ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වර්තමානයේ වෙන විට සමාජිකයන් 20කකින් පටන් ගත්තේ මාධ්‍ය සංස්ථේ සමාජිකයන් 200ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. තමන්ගේ හැකියාවන් දිනු කරගන්න තමන්ට අවස්ථාවක් ලබා ගන්න මේ මල්ලාට මාස්ටර්ස් ඉඩ ලබා දීලා තියෙනවා. තමන්ට කැමැති හැකියාවෙන් අපේ ඒ අංශයන්ගෙන් ඉදිරියට යන්න පුළුවන් මේ මල්ලාට. අපේ අංශ 4ක් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි අංශය තමයි තොරතුරු නිවේදන හා වාර්තා කරන අංශය. දෙවෙනි අංශය තමයි ප්‍රවෘත්ති නිවේදන හා වාර්තා කරන අංශය. ඒ වගේම තුන්වෙනි අංශය තමයි ඡායාරූපකරණ අංශය. ඉතින් මේ වගේ එක එක අංශයන් වලින් තමන්ගේ හැකියාවන් දිනු කරගෙන මේ මාසංශයෙන් ඉස්සරහට යන්න මේ මල්ලාගේ බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 29 තමයි අපේ තීරණාත්මක දවස. ඒ සංකල්පනා 2014. එතකොට සංකල්පනා කියන්නේ සංකල්පනා මාධ්‍ය තරඟය ගැන පොඩ්ඩක් සඳහන් කරොත් එහෙම ඒක මුලින්ම මේ කළුතර විද්‍යාලයේ මාසංශයේ පළවෙනි වතාවට තමයි පැවැත්ුනේ. ඉතින් මම හිතන්නේ පාසල් 40කට අධික ප්‍රමාණයක් එදින සහභාගී වුණා. විවිධ අංශ වලින් අපි තරඟය පැවැත්වුවා. අපිට විනිශ්චය මණ්ඩලයෙන් සහයෝග ලබා දෙන්න ගොඩක් ඇත්තටම දිනුෂා විත්සිංහ, කුසුම් පීරිස්, ඒ වගේම නදීක කරුණානායක, ඒ වගේ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ අපිත් එක්ක එකතු වුණා. ඉතින් ජයග්‍රහණයේදී අපි තෝරාගෙන ලැබුවා. ඔවුන්ට එදාට අපි සංකල්පනා මාධ්‍ය දිනයේ දවසේ ඔවුන්ගේ ඒ දක්ෂතාවයන් අගය කළා. ඔවුන්ගේ හැකියාවන් අගය කළා. ඔවුන්ට සාතිකපත් සහ ත්‍යාග ලබා දීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සංකල්පනා සඳහා සූදානම් කෙසේද? සංකල්පනා 2014 මාධ්‍ය දිනයේ සූදානම් ගැන කතා කරොත් එහෙම මල්ලා මේ මොහොතන විතරත් මම හිතන්නේ තමන්ගේ උපරිම හැකියාවෙන් ශක්තියෙන් මේ වැඩගතු නිරත වෙනවා. මේ මාධ්‍ය දිනය සාර්ථක කරගන්න අපේ තියෙන අංශ 4ම තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න කැමති අපේ පාසලේ ගරු විදුහල්පතිතුමන් කේ රත්නවීර පෙරේරා මැතිතුමන්, ඒ වගේම ගරු නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ඒ වගේම මා සංස්ථේ බාර ආචාර්ය සී ජිනසේන සිල්වා ගුරු පියාණන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණුන්, ගුරු පියවරුන් මේ මාධ්‍ය දිනය සාර්ථක කරගන්න අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඉතින් එදිනට අපේ දක්ෂතාවයන් අගය කරන්න, අපේ දක්ෂතාවයන් එලි දක්වන්න අනිත් අපේ සහෝදර සහෝදරයන් ඉස්සරහා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න අපි ඔබව බලාපොරොත්තු වෙමින් ඉන්නේ. සංකල්පනා 2014 29 වෙනිදා අපි ඔබව බලාපොරොත්තු වෙමින් ඉන්නේ. විශේෂයෙන් මතක් කිරීමට යමක් ඇතොත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිට විවිධ ආකාරයෙන් ගොඩක් අය සහයෝගය දක්වුවා. ඒවා විශේෂ මතක් කරන්න කැමති කළුතර විද්‍යාලයේ මාධ්‍ය සංස්ථයේ ආදි නිලධාරීන් සහ ආදි සමාජිකයන්ව, ඒ වගේම අපිට නන්නයිරුන් සහයෝගය දක්වූ ඒ හැම කෙනෙක්ම මේ මොහොතේදී විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම අනුග්‍රහ බෞතුන්වත් මේ මොහොතේ විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම අපිට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා රේඩියෝ කළුතර ආයතනය. අපිට හැම වැඩ කටයුත්තක් පසුපසම වුන් අපිට ශක්තියක් වෙන හැමදාමත් අපිට සහයෝගය ලබා දෙනවා. ඔබ ලෝකයේ කොතැනක හිටියත් www.radiokaluthara.com හරහා සංකල්පනා 2014 මාධ්‍ය දිනයේ සජීවීව නරඹන්න පුළුවන්. එහෙනම් අපි බලමු සංකල්පනා 2014 මාධ්‍ය දිනය.